ආන වෝහාර දහමින් දිබෙන සිත්වලට පරමත්ත දේශනා සසර දුක් සදහට නිවන්නට. දැන් අපි ඉස්සෙල්ලා දුන්න මේ ප්‍රශ්නයකට පිළිතුර මේක දීලා තිනවා. ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නයකට පිළිතුරු දෙනකොට මාර්ගඵල නොලබා සිටි කෝටිල සුබන්ගෙන් කර්මස්ථාන අරගෙන මාර්ගඵල ලැබීම සිදුුනේ කොහොමද කියලා මේ අහන්නේ. මොකද ඒක අහන්න හේතුව ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාර්ය මේ කියන මේවා තිබුණත් මේ පෙන්වන්නේ මගඵල ලැබිය නොහැකි බව කියා තියෙන නිසා කියන එකයි මේ පෙන්වන්නේ. සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාර්ය කියන ඒ දිග විතරක් නෙමෙයි තියෙන්නේ. සත්පුරුෂ සංසේවණය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාර්ය ධම්මානුධම්ම ප්‍රතිපත්තිය සෝවාන් ඵලයටපත් වෙන්නයි අවශ්‍ය වෙන්නේ. දැන් සෝවාන් ඵලයටපත් වෙච්ච කෙනෙකුට මේ පොඩිල හාමුදුරන්ගේ බණ ගැලපෙනවා. සෝවාන් වෙන්න නෙමෙයි අරිහත්ත්වයටපත් වෙන්න. ගිරවා කියනවා ගියට අහගත් එක කියනවා මිසක් මේක අර්ථවත් කිව්වා නෙමෙයි. මේක ඔප්පු කරන්න ක්‍රමවේදයක් ගත්ත කර්මස්ථානය බුදුරන් මේ විදිහට අහලා තුච්ච පොඩිල කියලා බුදුරන් වහන්සේගෙන් නිග්‍රහයක් ලැබලා ගියාට පස්සේ හිතුණා මමත් කොහොම හරි කර්මස්ථානයක් කරලා මේ සැරේ අරිහත්ත්වයටපත් වෙන්න ඕනේ. දැන් මෙහෙම ගිහිල්ලා හිටන් ගියාට පස්සේ මේ මාර්ගඵලලාභීව හිටපු අර කියන උතුම් තැනටපත් වෙලා හිටපු ආචාර්ය හාමුදුරනේ හිටියා කර්මස්ථාන ආචාර්යවරයෙක් නව පොඩි එක්කනේ. වයසින් මොහුගුරා නොගියට බොහොම දක්ෂ කර්මස්ථාන ආචාර්ය හාමුදුරු කෙනෙක්. ඉතින් මේ හාමුදුරන්ගේ මනහලා නිවන් අවබෝධ කරපු අය කැමති නැහැ. උන්වහන්සේ තමන්ගේ සේවකෙක් වගේ තියන්නේ මේ කර්මස්ථාන දෙන්න. මොකද හේතුව සෝවාන් සකෘදාගාමි ආදී වන්නා ඵලයන්ටපත් වෙලා හිටව භික්ෂුන් වහන්සේලාට ගැඹුරු දහමක් ඇහෙනකොට ඒ දහම තෝරා ගන්න පුළුවන්. එතන මේ කියන එක නා පෘථජනද නැද්ද කියලා ඒතකොට ප්‍රශ්නයක් නැහැ. අපි අර ඉස්සෙල්ලා කිව්වේ යථාර්ථය දන්නේ නැත්නම් කවි පාඩම් තියෙනවා. ඒ වගේම යම් සූත්‍ර පාඩම් තියන අය ඉන්නවා. ඒගොල්ලෝ මේවා කියනවා. ඊට අර්ථය තේරුම් නැතුවට දහම් නුවණ තියෙන කෙනෙකුට ඒකේ අර්ථය තේරෙනවා. එහෙම අර්ථය තේරුනහම ඒ අය මොකද කරන්නේ? අර්ථය තෝරාගෙන ඊතුරු වගඵල සම්පූර්ණ කරගන්නවා. මෙන්න මේ දෙයක් තමයි පොට්ටල හාමුදුරුවෝ සෝවාන් කරලා නැහැ කෙනෙක්. හැබැයි හරිහත්ත්වයටපත් වෙන්න හේතු වාසනා ලැබිලා තියෙන ධර්ම දේශනාවලදී. ඒ මොකද වෙන්නේ? අර සත්පුරුෂ සංසේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ කියන එක ලබන්න. මේ මාර්ගඵල ලාභිත්‍යය තිබුණේ අදත් ඉන්නවා ධර්ම කතිකයන් වහන්සේලා. උන්වහන්සේලාම කියනවා පෘථජන අපි කියලා. මාර්ගඵල නැති අය. සමහරලාට ඒගොල්ලන් නිගරු කරන්න බෑ. මොකද මෛත්‍රී බුද්ධ ශාසනයේදී අග්‍ර ශ්‍රාවක වෙන්න මහා ශ්‍රාවක වෙන්න පෙරම් පුරපු අය ඔතන ඉන්න පුළුවන්. ඊයයද කොච්චර උත්සාහ කළත් ලෞකික නුවණට ගෝචරලා අර කටපාඩම් කරගෙන කියන්න පුළුවන්. ධර්ම අවබෝධය පූර්ණ වෙන්නේ නැහැ මාර්ගඵල අවබෝධයට. මොකද ඒක අදිෂ්ඨානයක් තියෙන නිසා ඊළඟ මතු මෛත්‍රී බෝසතන් වහන්සේ බුදු වෙන කාලෙට. ඒ කියන්නේ හුඟා කිහා කාලයක් ඉදිරියට. නමුත් කරන්න දෙයක් නැහැ පාරමිතා හැම පුරාගෙන ආවනම් අද කොච්චර උත්සාහ කළත් සෝවාන් වෙන්න පුළුවන් කමක් නැහැ උන්වහන්සේලාට මේ ශාසනයේ. හැබැයි ධර්මඥානෙ තියෙනවා. කියන්න පුළුවන්. කටපාඩම් කරගෙන තියෙනවා මතකක් තියෙනවා කියන්න පුළුවන්. හැබැයි කිව්වේ අර්ථයේ යථාබෝධය උන්වහන්සේලාට මේවත් බැරි ලබන්න බෑ. මොකද හේතුව සමහරවිට අග්‍ර ශ්‍රාවක වෙන්න මහා ශ්‍රාවක වෙන්න පාරමිතා පූර්ණ උත්තමයෙ වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම අපිට එයාට දොස් කියලා බෑ. ඉතින් ඔකත් තේරුම් ගන්න ඕනේ. එතකොට මොකද්ද වෙන්නේ? දැන් මේ බෝට්ල හාමුදුරුවෝ බුද්ධාන්තර 3ක් තිස්සේ කළේ ඕක තමයි. හැබැයි මේ බුද්ධ ශාසනයේදී හේතු වාසනාවක තිබුණා ඔය කියන්නා වූ ධම්ම අවබෝධය ලබාගෙන මාර්ගඵල අවබෝධය කරගන්න. හැබැයි මේ අවස්ථාව ඉදිරියට තියෙන බව දන්න හින්දා කකුසඳ කොණාගම කාශ්‍යප කියන බුදුරයන් වහන්සේලාත් ඒකට උනන්දු කරලා විනාශ කරන්න ගියේ නැහැ. තුච්ච පොට්ටල කිව්වේ නැහැ ඒ කාලේ. අර දහම් දෙසඳ ඉඳලා නිකන් හිටියා. හැබැයි මේ පුරුද්ද දැන් බිලා හරින්න ඕනේ මේ සැරේ ඉවර කරගන්න. මොනවාරි බ්‍රෝ පාරමිතා මේ බුද්ධ ශාසනයේදී අරිහත්ත්වය ලබා ගන්න හේතු වාසනා වෙන එක. හැබැයි ආපු සතර පුරුද්ද ඒ විදිහට ගෙනියනකොට තමන්ගේ වැඩේ කරගන්නේ නැහැ. පොඩ්ඩක් සංවේගයකටපත් කරන්න සිද්ධ වෙනවා. ඒ ටික කරගන්න එක බුදුරන් වහන්සේයි දන්නේ. එදා බුදුරන් වහන්සේ තුච්ච පොට්ටල කියලා
නිග්‍රහයක් කළා ඒ අවස්ථාවේදී. දැන් මේ වෙලාවේදී උන්වහන්සේට තේරෙන්නේ නැහැ. අර ගෙනාපු වෘද්ධ ගේනවා මිසක් Tamante ඇයි මේ මාර්ගඵල ලබන්න බැරි? Taman කියන බණත් හරි. ඊට පස්සේ මේකට උපදෙස් දෙන්න හොඳ දක්ෂ කල්මස්ථානාචාර්ය පුංචි ආමදුරුවෝ වුණාට සංසාරේ කාලයක් පෙරම් පුරව ගුණ තියෙන නිසා උන්වහන්සේට හැකියාව තියෙනවා ඒ අයගේ අදහස එක්තරා මට්ටමින් තෝරාගෙන ඒ කල්මස්ථානයේ දෙන්න ඉස්සලා සුද්ධ කරගන්න යමක් දැනුම් දෙන්න. මෙහෙම අවස්ථාවක් නිසා කරපු සිද්ධියක් ඒ සිද්ධියේ හේතුව පෙන්නන්නේ නැතුව පොතේ තියෙනවා. කල්මස්ථාන ගන්න ගියහම උන්වහන්සේ අහනවා ඔබ වහන්සේ මයින් කර්මස්ථාන ගන්න දෙනවා නම් මම කියන දේ හරියට කරන්න කැමති නම් විතරයි මම කර්මස්ථාන දෙන්නේ. ඒ කරන්න අකමැති නම් වහාම යන්න. මම ඔබ වහන්සේට කර්මස්ථාන දෙන්න ලැහැත්තිලා නැහැ. ඉතින් විවිධ ක්‍රමවලින් කියනවා. ඔබ වහන්සේ මට යම් කිසි දෙයක් කරන්න කියනවා නම් ජීවිතේ පරදොස්ලා එක කරනවා. මා කෙරේ අනුකම්පා කරලා මට කර්මස්ථාන දෙන්න කියලා ඉල්ලීමක් කළා. එහෙනම් හොතර සිවුර පොරවා ගත්තා. මඩවල පෙන්නලා කියනවා යන්න අර මඩවල දිගේ දිගටම. ඉතින් මඩ වගුරක් දිගේ එන්න ගැඹුරුයි. යනවා කරවටක් යනකම් ගියා. දැන් ඉතින් මැරෙන්න ඉදිරියට යන්නයි තියෙන්නේ. මොනවා වෙයිද දන්නේ. පොරොන්දුව මලක් කමන්නේ කිව්වේ කරන එකයි. යන්න ලැහැත් වෙනවා හදන්න නවතින්න. හැරෙන්න ආපහු. එන්න ගොඩට ආවා. දැන් මඩ හොදාගන්න. මට තියෙනවා දැන් ඒකේ. දැන් නන්නේ. මල් කොහේ ඉඳන් ආවේ දැන් මේ මඩේ ඉඳලා. කොතෙන්දකන් ගියාද? කරවටක් මඩේ එරිලා හිටියා. ඊට පස්සේ ගොඩට ආවා. දැන් මේ හරියයි පොතේ නැත්තේ නමුත් උපමාව තියෙනවා විග්‍රහය නැහැ. විග්‍රහය ඥානගෝචරයි. කර්මස්ථානේ බලං. මෙන්න මේකයි පෙන්ලා දුන්නේ. එහෙනම් මේ ලෝකේ ඉන්නවා කරවටක් මඩේ වුණා වගේ කාම මඩේ ඉච්ච මිනිස්සයෝ. ඔබ වහන්සේ ඒ මිනිස්සුන්ට කෙලින්ම ගොඩට එන්න බණ කියනවා. හරිහත්ත්වයටපත් වෙන්න. දැන් ඔබ වහන්සේට පුළුවන් වුණාද එකපාර මඩ හොදාගෙන සත්‍යයටපත් වෙන්න? අර කරවටක් මඩේ ඉරිලා. කොහොමද ඔබ සුද්ධ කරුනේ? අන්නේතර මතක් වුණා කරවටක් මඩේ ඉරිලා ඉන්න එක එකපාර ගොඩට එන්න බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? පපු මට්ටමක් ගොඩට තියෙන මඩ තමයි අඩිය ගැහුවේ. ගොඩ පැත්තට තියෙන මඩ තමයි මේ අඩිය ගහන්නේ. දෙවෙනි අඩිය තිබ්බා උසලා. පපු මට්ටම ටිකක් පහත් වෙන්න බඩ මට්ටමට නිකන් උඩට ආවා. තව අඩියක් උසලා ඉස්සරහට තිබ්බා. පෙකෙන දිහාට නිකන් නැබ මට්ටමට ආවා. තව තිබ්බා අඩියක්. ඉන මට්ටමට ආවා. එහෙනම් අඩියෙන් අඩිය තියන්න උකුල මට්ටමට ධන මට්ටමට ඇවිදලා ඊට පස්සේ විනුම මට්ටමට නිකන් ඇවිදilla අනිසරේ ගොඩට ආව. නමුත් ගෑවිච්ච මඩ ඇඟි. දැන් ගිහින් නාගන්න හොදාගන්න. අර මඩේ ඉන්නකොට නාන්නත් බෑ හොදන්නත් බෑ. මඩෙන් ගොඩට ඇවිදලාත් වැඩක් තියෙනවා. ඇඟේ ගෑවිච්ච මඩ හොදාගන්න ඊට පස්සේ. දැන් අහලා දැන් මඩ තියෙනවද? දැන් නම් මඩ නැහැ. එහෙනම් කාමී උපමා කරන්නේ කොහොමද? ඔන්න කර්මස්ථානේ. කාම මඩේ ඉරලා ඉන්න එක බේරගන්න අනුපූර්ව ක්‍රමයක් තියෙනවා. ඔබ වහන්සේ වණ කියනවා. කරවට කාම මඩේ ඉරලා ඉන්න මිනිහා කිලිම රහත් ඵලයටපත් කරන්න. මේ ඔබ වහන්සේගේ වණින් කවුද ප්‍රතිඵල ගන්න? අනාගාමී මාර්ගයේ වඩා හිටපු කෙනෙක් හිටියොත් එයා ප්‍රතිඵල ගන්නවා. එයාට ඉතුරු ටික පූර්ණ වෙනවා. ඊට මෙහාය කෙන අතරමං එනවා. මොකද? ඔක්කොම අතරින්. නිවන් දකින්න ඕන නම් ඔක්කොම අතරින්. වහාම අතරින්. ඒ කොහොමද අතරින්නේ එහෙම? එන අනුපූර්ව අතරින්ද. අනුපූර්ව අතරිය කිසිම අමාරුවක් නැතුව ක්‍රමානුකූලව එකින් එක කාමයාගේ මිදිලා ගිහිලා අවසානයේදී කාම මාත්‍රික සම්බන්ධ නැතුව ගැටීම් මාත්‍රික තිවර කරන්න පුළුවන් ධර්ම අවබෝධය. ඒ අනුපූර්ව ක්‍රමයේ අනුගමනය කරන හැටි කිව්වට පස්සේ ඒකම කර්මස්ථානයක් වුණා. ඒ තුලින් තමයි ධර්මාවබෝධය පූර්ණ වුණේ. තුච්ච භාවයෙන් නිදහසුනේ එතකොටයි. ඉතින් ඕක දකින්න ඕනේ. තූ කියන වචනෙන් පෙන්නන්නේ ඔය පංචකාමයේ තහවුරු වෙලා ඉන්න කැත නින්දිත දැනක. ඒක ඉක්මවන්න ඕනේ. කාමියෝ ඉක්මවපන් කියලා කාමියන්ගේ ආදීනව උපරිමයේ කියලා වහාම සම්පූර්ණ නතර කරන්න වන කියනවා. තුච්ච පොඩිද. තූ අච්ච. පහත් ඒවා සියල්ල ඉක්මවපන් කියන එකයි තුච්ච කියන්නේ.
මේ පොටිල වන කියන්නේ එහෙමයි. පොටිලට බැන්නා නෙමෙයි. පොටිලගේ ක්‍රමයේ කිව්වා. තුච්ච විදිහට තූ කියන පහත් වූ කාමිය එකපාර අත්හැරපන් කියන බණ කියන හාමුදුරුවෝ. යාට කියා දුන්නා එහෙම අත්හරින්න බෑ. අත්හැරිය යුතු ක්‍රමෙයි. අනුපූර්ව අත්හරින්න. අනුපූර්ව මිදෙන්න. ඒතකොට තමයි ධර්මාවබෝධය හරියට ලැබුණේ. අන්න එතකොට ධර්මයේ පිළිබඳ සැක නැති වෙලා ධර්මාවබෝධයෙන් සෝතාපන්න ඵලයටපත් වෙන ඉදා. නමුත් ඔය ටිකෙන් කොටසක් පොතේ නෑ. කොටසයි තියෙන්නේ. කරවටක් එනකම් මලට ගිහලා ආපහු එන්න කියලා මඩ හොදාගෙන ගිහලා කර්මස්ථානෙ දුන්නා කියනවා මිසක්. ඒක ඊටු ටික විග්‍රහ වෙලා නෑ. ඒක ඥාන ගෝචර හරියක්. ඉතින් ඕක තේරුම් ගන්න ඕනේ කර්මස්ථාන ලබාපු හැටි එයාගේ බණහල කර්මස්ථාන ලැබුවෙත් එහෙමයි. අවසානයේදී උන්වහන්සේ කර්මස්ථාන පූර්ණේ කළා හරි හතරපත්නේ toy ක්‍රමයේදී.